හරි අපි බලමු මේ ගානේ අඳුරු කළ කොටසේ වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. අඳුරු කළ කොටසේ වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න කලින් මට ගාන ලේසි වෙන්න මම මේ අඳුරු කළ කොටස නම් කරගන්න මට හදන්න ලේසි වෙන්න. මම කියනවා මේක x කියලා. ඒ කියන්නේ මේකේ වර්ගඵලය x කියලා කියන්නේ. නම නෙවෙයි මෙයාගේ වර්ගඵලය. වර්ගඵලය x කියලා කියනවා. මේ කොටසේ මෙහෙම තියෙන කොටසේ ඒ කොටසේ වර්ගඵලය මම y කියලා ගන්නවා. ඒ මගේ ලේසියට. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ කොටසේ මේ තියෙන රවුමක භාගයක්නේ අර්ධ වෘත්තයක්නේ. අර්ධ වෘත්තෙන් මෙන්න මේ x කියන කොටස අඩු වුණාම මේන කොටස තියෙන්නේ. ඒ කොටසට මං ඒ කියලා කියනවා. හරි. එහෙනම් මම මේකට b කියලා කියන්න ඕනේ නැහැනේ. මේ තියෙන්නේ අරය දෙකක් වෙච්ච වෘත්තයක භාගයක්. මේ තියෙන්නේ අරය දෙකක් වෙච්ච වෘත්තයක භාගයක්. ඒකෙන් x කොටසක් අඩු කරාම එන වර්ගඵලය දෙකේටම පොදුයිනේ. එහෙනම් මේකත් එහෙම තමයි. මම හිතනවා තේරුණා කියලා. ඊට පස්සේ දැන් මගේ අරමුණ තමයි මේ දීලා තියෙන 4 කියන දත්තය ඇසුරෙන් a y සහ x සම්බන්ධ කරලා සමීකරණ 3ක් ලියාගන්න එක. සමීකරණ 3ක් ලියාගන්න එක. ඇයි මම 3ක් ලියාගන්නේ? 3ක් ලියාගන්නේ a කියන්නේ මම දාගත්තු කෙනෙක්. x කියන්නේ මම දාගත්තු කෙනෙක් සහ y කියන්නේ මම දාගත්තු කෙනෙක්. a කියන්නේ මම දාගත්තු කෙනෙක්. ඒ කියන්නේ ඒ අකුරු තුනම a x සහ y කියන තුනම නොදන්නා පදනේ. a x සහ y කියන තුනම නොදන්නා පද නිසා මට සමීකරණ 3ක් ඕන වෙනවා නොදන්න කෙනෙක් හොයන්න. සමීකරණ 3ක් ඕන වෙනවා නොදන්න අකුරු 3ක් හොයන්න. ඒක නිසා මම සමීකරණ 3ක් හදාගන්න තමයි දැන් ගේමක් ගහන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. සමස්ත වෘත්ත මේ සමස්ත චිත්‍රය ගත්තොත් මේ සමස්ත චිත්‍රය ඇවිල්ලා මොකක්ද? මේක ඇවිල්ලා වෘත්තයකින් 4 එකක් නේද? වෘත්තයකින් 4 එකක් නේ. වෘත්තයකින් 4 එකක් කියන්නේ එකයට 4යි. මං ලියන වෘත්තයක 4 එකක වර්ගඵලය 4 එකයි 5 අරේ වර්ගය 5 r වර්ගයනේ. අරේ වර්ගය කියන්නේ දැනට මේක 4යි. එහෙනම් 4ේ වර්ගයක්. 4ට 4ක් කපුණාම මෙතන එනවා 4ක් 5 කියලා. ඒ වර්ගඵලය මට සමාන කරන්න පුළුවන් නේද? මෙන්න මේ කොටස් 4 එකතුවට. a ධන a කියන්නේ 2ක් a x ධන y. x ධන y. තේරුණානේ? හරි. ඊට පස්සේ ඔන්න එක සමීකරණයක් මං ගත්තා. ඒක ඕනනම් 1 කියලා දාගමු. 1යි කියලා දාගමුකෝ. මේ ඇවිල්ලා 1. පේනවනේ 2. හරි. ඔය තියෙන එක. ඊට පස්සේ මෙන්න මේ වෘත්තය හොඳට බලන්න. මේ තියෙන්නේ අරය දෙකක්. මේ තියෙන 4යි කියන්නේ මේ දිගනේ. 4යි කියන්නේ මේ දිග. ඒ කියන්නේ මෙන්න මේ වෘත්ත කොටස මෙන්න මේ චිත්‍රය සැලකුවොත් ඒකට විශ්කම්භය තමයි 4ක් වෙන්න. අරය කියන්නේ 4න් භාගය 2යි. එහෙනම් මේ තියෙන අරය දෙකක් වෙච්ච වෘත්තයක භාගයක්. අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක වර්ගඵලය ලියන්නේ භාගයක් 5r වර්ගය. r කියන්නේ දැන් 4ක් නෙමෙයි මේකේ වර්ගඵලය. අරය 2යිනේ. මෙතන ඉන්නේ 2යි කැඩෙන්නේ. 2යි. එහෙනම් මෙතන ඉන්නේ 2 වර්ගයක්. මෙතන 2කට මෙතන 2ක් සුළු වෙලා මෙතන එනවා 2ක් 5 සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය සමාන වෙනවා a ධන x ට. ඒක මට දෙවෙනි සමීකරණ විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සමීකරණ දෙක විසඳලා අපිට පුළුවන් ද හොයන්න සමීකරණ 2යි නොදන්න අකුරු 3යි. එහෙනම් අපිට හොයන්න බෑනේ. හැබැයි මම 2ක් 5 සමානයි a ධන x මෙන්න මේ සමීකරණේ දෙකෙන් ගුණ කරනවා. 4ක් 5 සමානයි 2ක් a ධන 2යි x. මෙතනින් මම 2යි යට ප්‍රකාශනයක් ගන්නවා. 2ක් a සමානයි 4ක් 5 ඍණ 2යි x. මේ 2යි a මෙතන තියෙනවා. 2යි x මේ පැත්තට ගම 4ක් 5 ඍණ 2යි x. එයි මම එහෙම ගත්තේ. මෙන්න මේ 2යි මෙතන පළවෙනි සමීකරණය 2යි යට මේක ආදේශ කරලා a අකුරු නැති කරගන්න තමයි මම එහෙම කරේ. හරි. a අකුරු නැති කරගන්න. එහෙනම් මම මේකට ආදේශ කරනවා 2යි a තියෙන තැනට මේක දානවා. 4ක් 5 ඍණ 2යි x ධන x ධන y සමානයි 4ක් 5. මෙතනින් 4ක් 5ට 4ක් 5 සුළු වෙනවා x 2යි x ඍණ x කියන්නේ ඍණ x
ධන y සමානයි බිඳුවයි x සමානයි මරු එක මාරයි. ඒ කියන්නේ මෙතන වර්ගඵල සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ වර්ගඵල සමාන වෙලා කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලයට මේ කොටසේ වර්ගඵලය සමානයි. ඒක මාර සිද්ධියක් නේ ඇත්තටමත්. ඒ හිතුනේත් නෑ ඒක මාරයි. හරි. ඒ කියන්නේ මෙතන තියෙන වර්ගඵලයට මෙතන තියෙන වර්ගඵලය සමාන වෙලා. ඒ කියන්නේ මේ අකුරු දෙකට මම xy කියලා ගත්තේ බොරුවට වෙනවා නේද? xy කියලා ගත්තේ බොරුවට වෙනවනේ. හේතුව xy කියලා ගත්තේ බොරුවට වෙනවා. හේතුව තමයි දෙකම සමානයි. එහෙනම් මට x කියලා ගන්න තිබුණා. නැත්නම් y කියලා ගන්න තිබුණා. මම හිතනවා තේරුණා කියලා. එහෙනම් හරි. එහෙනම් ලොකු පට්ට වැදගත් මාරම සිරා දත්තයක් එතනින් ආවා. මොකද්ද? x සමානයි y. ඒ කියන්නේ වර්ගඵල දෙකම සමාන වෙලා. දෙකම සමාන වෙලා. වර්ගඵල දෙකම සමාන වෙලා. ඒක මම මෙතනින් ලියා ගන්නම්. x සමානයි y. උනා. හරි. හැබැයි මට එතනින් ගාන විසඳන්න නම් බෑ. ගානේ උත්තරේ හොයන්න නම් බෑ. මොකද x සමානයි y කියලා ගත්තට x කවුද y කවුද කියලා දන්නේ නැහැනේ. x කවුද y කියලා කවුද දන්නේ නැහැ. x y එහෙනම් මේකේ වර්ගඵලය මට ලිව්ව හැකි. මෙන්න මේ කොටසේ වර්ගඵලය මට ලිව්ව හැකි. දැන් අඳුරු කළ කොටසේ වර්ගඵලය x ධන y නේ. x ධන y පේනව නේද ඒක? x ධන y නේ. දැන් x y ට සමාන වෙලා. එහෙනම් මට මෙතන ලියාගත්ත හැකි. මෙතන මට ලියාගත්ත හැකි x වෙන x විදිහටම ලියනවා y ලියනවා x විදිහට. එනම් වර්ගඵලය 2x. දැන් මං x හොයාගත්තනම් වැඩේ හරි නේද? මං හිතනවා තේරුණා කියලා. මෙතන වර්ගඵලය x. මෙතන වර්ගඵලය y. අඳුරු කොළ කොටස කියන්නේ x ධන y. y වෙනුවට x මං ලියාගත්තා. ඇයි? මං x සමානයි y කියලා හොයාගත්තනේ. y වෙනුවට x ලියාගත්තා. ඊට පස්සේ y වෙනුවට x ලියාගත්තා. y වෙනුවට x ලියාගත්තා. එහෙනම් මෙතන වර්ගඵලය සමාන වෙනවා 2x ට. 2x x තාම හොයාගත්තේ නැහැ. x හොයාගන්න තමයි දැන් ගේම ගහන්නේ. දැන් ඊළඟ නිර්මාණය කරනවා. මම මෙතනින් ගහ ගන්නවා පොඩි ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ අංශක 90ක් වෙච්ච ත්‍රිකෝණයක්. ඒ කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. හරි. මේ ගාන තනියම හැදුවා නම් හොඳයි. මේ ගාන තනියම හදනවා නම් මම කියනවා මේ ගාන ඇත්තටම කව කට්ටකින් ඇඳලා හදන්න කියලා. කව කට්ටකින් ඇඳලා හැදුවොත් ලේසි වෙයි වැඩි. මෙන්න මේ ත්‍රිකෝණය මම ගන්නවා. හරි. ඒ ත්‍රිකෝණය ගත්තොත් ওই ත්‍රිකෝණේ වර්ගඵලය මට ලියාගත්ත හැකි කොහමද? ත්‍රිකෝණේ වර්ගඵලය මෙතන 2යි මෙතන 2යි එහෙනම් මට ලියාගත්ත හැකි 2 ගුණ කිරීම 2 බෙදීම 2 කියලා ලියාගත්ත හැකිනේ. ඒ කියන්නේ 2යි. වර්ගඵලය 2යි. ත්‍රිකෝණික වර්ගඵලය ලියන්න දන්නවනේ භාගය වතාවක් ආධාරක වතාවක් ලම්බුසනේ. ඒකෙන් මම ලියාගත්තේ. එතන මේ ත්‍රිකෝණේ වර්ගඵලය 2යි. ත්‍රිකෝණේ වර්ගඵලය 2යි. ත්‍රිකෝණේ වර්ගඵලය මට එනවා මෙන්න මේ වෘත්ත කොටස තියෙන මෙන්න මේ වෘත්තේ ඒකෙන් මෙන්න මේ කොටස අඩු කරොත් පැටලෙයිද දන්නේ නැහැ ගාන. මෙන්න මේ කොටස අඩු කරොත් කොයි කොටසද? මෙන්න මේ කොටස. තේරුණාද දන්නේ නැහැ කියන කතන්දරේ. මෙන්න මේ ක්වාඩර් සර්කල් එකකින් මෙන්න මේ කළු පාට කරපු කොටස අඩු කරොත් මේ ත්‍රිකෝණ වර්ගඵලය එනව නේද? මේ ත්‍රිකෝණ වර්ගඵලය එනව නේද? තේරුණා නේද කියන එක? හරි. ඒ කියන්නේ අපි මෙහෙම කරමුකෝ. ත්‍රිකෝණ වර්ගඵලය 2යිනේ. ත්‍රිකෝණ වර්ගඵලය 2යි. ඒක එන්නේ මෙන්න මේ කොටසින්. ඔන්න ඔය කොටසින් ඔන්න ඔය ක්වාඩර් සර්කල් එකෙන් ඒ කියන්නේ වෘත්තයකින් 4න් පංගුවෙන් අඩු කරන්න ඕනේ. මෙන්න මේ කැලල. ඒ කියන්නේ මෙන්න මේ කැලල අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න ඔය කැලල නේ අඩු කරන්න ඕනේ. ඔන්න ඔය කැලල අඩු කරා නම් මට ත්‍රිකෝණ වර්ගඵලය එනව නේද? මම හිතනවා තේරුණා ඔය කියන එක කියලා. එහෙනම් මට මෙතන ආපෝසරයක් ලියාගත්ත හැකි 2. ත්‍රිකෝණ වර්ගඵලය දැනටමත් 2යි කියලා හොයාගත්තා. මේ ක්වාඩර් සර්කල් එකේ වර්ගඵලය හොයන්න කොහමද? ඒක ඉතින් අපි දන්න කතන්දරයක්නේ. 4න් එකක් 5 r වල වර්ගය. r කියන්නේ මෙතන 2යි. r වර්ගයනේ. 2 වර්ගය. ඍණ මේ කොටස දන්නේ නෑ දන්නවා. දන්නේ නෑනේ කියන්න එපා. මෙන්න මේ කොටස මේ කොලයක් වගේ පත්‍රයක් වගේ තියෙන මුළු කොටස x කියලා දන්නවා. ඒ තියෙන එකේ භාගයක් නේ. එහෙනම් මේක x බෙදීම 2යි. තේරුණා නේද? හරි. එතකොට දැන් වැඩේ හරි. දැන් මේක සුළු කරගන්න ඉතින් මම මෙතන මකන විදිහ මත නිසා එතකොට එදිරි මට ගත්ත හැකි 2 සමානයි 4ට 2 වර්ගය කියන්නේ 4යි කැපුණා. මෙතන 5 ඉතුරු වුණා. මෙතන x බෙදීම 2යි. මේකත් මකා ගන්නවා.
මෙතන දෙකම මෙහෙඩවම 4 සමානයි 2ක් ෆයි රින x x සමානයි x සමානයි x මේ පැත්තරවන මේ 4 මේ පැතර 2ක් ෆයිරින 4යි 2ක් ෆයිරින 4යි ඉතින් දැන් ඉතින් ගාන හදලි කරයි අපි දන්නවා මොකද මේ අපිට ඕන කොටස වර්ගඵලය කියන්නේ 2x 2x තමයි ඕනේ 2x දන්න දෙනට 2ක් ෆයිරින 4යි ඕක අපි හොයාගත්තු කරේ එහෙනම් මෙතනින් මට හොඳ හොයාගත්ත හැකි අඳුරු කොළ කොටසේ වර්ගඵලය ඒ කියන්නේ area of සමානයි 4ක් ෆයිරින 8ක් ඕක තමයි උත්තරේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේ වගේ ජ්‍යාමිතිය ගානක් හෝ විජය ගානකින් එහෙනම් එතකන් හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි